මේ වයසක අම්මලා ඉන්නව නේද? මේ උන්දලාගෙන් අහන්නකො සමගියෙන් ඉන්නවද කියලා. ලොක්කාගේ වැන්නට බලන්නෙම නෑ ලොක්කා කියන අප්පා. ඔව් මේ උන්දලා සිල් ගන්න එනවා. ඇයි මෙහෙන් දෙනවනේ උදේට කෑමක් දෙනවා, දවල්ට කෑමක් දෙනවා, උදේ තේ එකක් දෙනවා, හවස තේ එකක් දෙනවා. ඔක්කොම ටික අත දිගැල්ලා සප්පායම් වෙලා යනවා ලොක්කා ඈනුන් අර පිළට වෙලා ඉන්නවා. ඔව් මේ උන්දා කඩි මුඩියේ මොනවා හරි චුට්ටක් හදාගන්න මට වෙලා යනවා. පාන්දරී යන්න ඕනේ පන්සලට. කාක්කෝ ඇහැරෙන්නත් කලියෙන් කියලා මෙවුන් දැවිලා නිවන් යන්න ලොක්කා හරේ තේ වක් කරගෙන බිබී ඉන්නවා. තේ බඩ බහැලා ලොක්කාගේ තේම බීලා. ඔව් එහෙම ඉන්නවා. ඒගොල්ලා වේල් දෙක තුනම ගසා දාලා තටු දිග අරගෙන ලොක්කි යනවා හැන්දෑවට. අජ්ජ ඉමංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි කියලා 3:00ට පයින්නවා. තුනමාට පයින්නවා. මෙවුන්දලා දන්නේ මොනවද කිව්වේ කියලා. දිවුරුන් දුන්නේ මොනවා කියලාද? ඉර උදා වූ සිට ඉරු බැස යන තෙක් මේ සමාදම් වෙන අෂ්ටාංග උපෝසත සීලය මා නොකඩ කොට රකිමි කියලා ගිහිල්ලා තුනමාට පැනලා ගිහිල්ලා ආයෙ තම්බනවා හරි බිත්තර. රැට කෙලින්ද. මට එක අපච්චි කෙනෙක් කියනවා මෙවුන් දාවලු හැන්දෑ වෙලා. මල්ලත් එල්ලගෙන ඇවිල්ලා ඉඳගත්තලු. ආමුදුන්නේ මං අක්කරයක් වල් කෙටුවා වගේ කියාවිල්ලා ඉඳගත්තේ. අපේ අද නම් හරි අමාරුයි කියලා ඉඳගත්තලු. ඉඳගෙන ඉවර වෙලා මෙවුන්දට කියනවලු කවදත් නැති ආදරයකින් අද නම් රැට උයන්න බෑ. තේ ටිකක් බීලා බුදියමු යා කිව්වලු. අරුන්දා මට කියනවා හාමුදුරුවනේ හුලම් බිස්කෝතු දෙවේලටම කාලා හිටපු මට මේක කිව්වේ. එහෙනම් මේ උන්දා සිල් රැකලා එනකන් ගේ දොර බලාගෙන වත්ත පිටිය බලාගෙන හුලම් බිස්කෝතු කකා තේ බිබී හිටපු ලොක්කාට මේ උන්දාට සිල් අරන් ඇඟිය අමාරුලු පුතා. සිල් අර මේ උන්දා සිල් ගන්නවා කියලා මොනවද දන්නේ කෙරුවේ? ඔට්ටුනවද්ද? ඇවිල්ලා හිටපු ගෑනු එකතු වෙලා මල්ලෝ පොර සූරයෝ වාගේ සීලය කියලා හැම එකක්වත් කෙරුවක් දන්නේ නැහැ. එච්චර ඇඟේ අමාරු වෙන්න ඒ වාගේ මහ පව්කාර අය ඉන්නවා. මම දැක්කා දීපිකා පියදර්ශනී පීරිස් මේ මෑතකදී කියනවා අපේ හාඳුන්නේ සුන්දර යුග ජීවිතයක් තියෙනවා නම් මම දකින්නේ